අයවන් කියලා පිළිගන්නවා හැම දෙනාම නැවත වතාවක් අපේ SL iDoc YouTube channel එකට. ගොඩක් රෝගීන් එනවා අපිව මුණ ගැහෙන්න. එතකොට ගොඩක් වෙලාවට ගොඩක් අයගේ ඒක පළවෙනි වතාව වෙන්න පුළුවන්. මේ අක්ෂි වෛද්‍යවරයෙක් හම්බෙන්න පළවෙනි වතාව වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ පළවෙනි වතාවට අක්ෂි වෛද්‍යවරයෙක් හම්බෙන්න කෙනෙක්ට ගොඩක් වෙලාවට අලුත් දේවල් අත්දකින්න පුළුවන් වෙනවා. ඒකෝට ඒගොල්ලෝ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න ඒ අවස්ථාවේ. ඉතින් මං හිතුවා අක්ෂි වෛද්‍යවරයෙක් ගාවට එනකොට සාමාන්‍ය රෝගියෙක් දැනගෙන සිටිය යුතු සහ දැනගෙන හිටියොත් ඔයගලන්ට ලේසි වෙන කරුණු ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරි මේකට අපි කියන්නේ ස්ලිට් ලෑම්ප් කියලා. ඉතින් දැන් පළවෙනි වතාවට අයි ડોක්ටර් කෙනෙක්ව හම්බෙන්න එන රෝගියෙක්ට ගොඩක් වෙලාවට ඉතින් මේක දැක්කම මොකක්ද මේකෙන් කරන්නේ කියලා ගොඩ සමහර අය බය වෙනත් ඉඩ තියෙනවා. ඉතින් මේ ලොකු දෙයක් නෙමෙයි දැන් ඔයගොල්ලෝ ගොඩක් ડોක්ටර්ස්ලා දැකලා තියෙනවා. ඉතින් අර වේදනාලාව තියාගෙන ඉන්නවා හරිද? ඉතින් අපේ අක්ෂි වෛද්‍යවරුන්ගේ වේදනාලාව තමයි මේක. හරි. ඉතින් අපිට මේක හරි කියන්න බැරි හින්දා කාමරේ තියලා තියෙන්නේ. හරි. ඉතින් මේකෙදී අපි කොහොමද මේ රෝගියෙක් පරීක්ෂා කරන්නේ මෙතනදී රෝගියා කොහොමද ඉන්න ඕනේ කියන එක අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ස්ලිට් ලෑම්ප් කියලා කියවට මේකේ සම්පූර්ණ නම ස්ලිට් ලෑම්ප් බයෝමයික්‍රොස්කෝප්. මයික්‍රොස්කෝප් කියවනම් ගොඩක් අය දන්නවනේ අන්වීක්ෂය. හරි. ඉතින් මේක ඇත්තටම අන්වීක්ෂයක් තමයි. ජීවමාන ඇසක විශාලනය කරපු රූප බලන තමයි මේ අන්වීක්ෂය පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ අන්වීක්ෂය අපිට තියෙනවා. දැන් මේක තමයි ඇත්තට අන්වීක්ෂය. මේ කොටස මේකෙන් අපිට ඕගොල්ලන්ගේ ඇහි රූපය ලොකු කරලා බලන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය ආලෝකය සපයා ගන්න මෙන්න මේ දෙවෙනි කොටසේ ආලෝක ප්‍රභවය. ඇහැ පරීක්ෂා කරන්න රෝගියා ඉන්න ඕනේ ආකාරයක් තියෙනවා. හරිද? දැන් මේ ෆ්‍රේම් එක මේ කැලේ තමයි රෝගියාට අයිති කොටස. ඉතින් දැන් මේ කොටසේ දැන් ඔයගලන්ට පේන්න තියෙනවා මුලින්ම මේ පහලින් තියෙනවා කොටසක් මේ වලක් වගේ වලක් හැඩයට මෙහෙම කොටසක් තියෙනවා. ඊට අතර ඉස්සරහින් ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. දැන් මේ වල වගේ කොටස තියෙන්නේ අපේ රෝගියාට මේ නිකට තියන්න. හරි? නිකට තියෙනකොට මේ නිකන් ගැට්ටෙන් තියලා හරියන්නේත් නැහැ. හරි? මේ ගොඩාක් ඉස්සරහට ගෙනිලා මේ ගැට්ටෙන් එළියට තියලා හරියන්නේ නැහැ. නිකට මේ වලේ තියලා නිකට ඊට පස්සේ ඉස්සරහට ගේන්න මෙන්න මෙතන මේ ප්ලාස්ටික් කොටසේ ගෑවෙනකම්. හරි? එහෙම තමයි නිකට තියන්නේ. ඊට පස්සේ මෙතන එහෙම උඩට යනකොට ඔයගලන්ට පේනවා තව පටියක් වගේ කොටසක් තියෙනවා. මේක තියෙන්නේ ලෙඩට නලල තියන්න. හරි මෙතන නිකට තිබ්බට පස්සේ ගොඩක් අය මේක නලල තියන්නේ නැහැ. අපි නලල තියන්නේ කිව්වොත් නිකට උස්සලා නලල තියන්න හදනවා. එහෙම නෙමෙයි නිකට තියාගෙන ඉන්න ගමන් නලල තියන්න ඕනේ. නලල ගෑවෙන්නේ නැත්නම් බෙල්ලෙන් නවලා නලල මෙතන හොඳට ටච් වෙන්න තියාගන්න ඕනේ. හරි? ඔයගොල්ලන්ට පේන ඇති නිවැරදි ආකාරයට කොහොමද දැන් මම කලින් පැහැදිලි කරා වගේ ඔයගොල්ලෝ දැන් අයි ડોක්ටර්ව හම්බෙන්න ගියාම කොහොමද මේ ඔළුව මේ උපකරණ තියන්නේ කියලා නිකට මෙහෙම වාල්ලා තියලා මෙතන ඉස්සරහා පටියේ ගෑවෙනකන් ගෙනල්ලා තිනවා මෙයා. ඒ වගේම මේ නල්ලත් මේ පටියේ ගෑවෙනකන් තියාගෙන ඉන්නවා. මේක දැන් ඔයගලන්ට පේනවනේ එහෙම තියාගත්තාම මේ ඔළුව හරි සිරස්ව හිටිනවා. මෙන්න මේ ආකාරයට තමයි අපිට ඔළුව ඕනේ ඔයගලන්ගේ ඇස් පරීක්ෂා කරන්න. ඉතින් එතකොට මම මේ තවත් දකින්න ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි රෝගීන් මෙහෙම ඔළුව තියාගත්තට පස්සේ ඒගොල්ලන්ගේ අත් දෙක මේ අපේ මේ ස්ලිට් ලෑම්ප් එක තියෙන මේසේ උඩ තියාගන්න. ඉතින් ඒක මෙහෙම තියාගත්තාම අපිට මේ රෝගියා පරීක්ෂා කරන්න ටිකක් අමාරුයි. අත් දෙක මෙයාගේ අත් දෙක උඩින් මොකද අපි ගොඩක් වෙලාවට අපේ උපකරණ එහෙම මෙතන තියෙනවා. right? ඒක නිසා අපි ගොඩක් කැමති රෝගියාට පුළුවන් නම් අත් දෙක මේ බාහිරින් අල්ලගන්න මේ ආකාරයට. ඔන්න ඔය විදිහට බාහිරින් අල්ලගන්න. මේක තමයි මම හිතන්නේ රෝගියාට පහසු ඉරියව්ව ඒත් එක්කම අපිටත් වැඩ කරගන්න පහසුයි. ඉතින් මේක තමයි අපි අක්ෂි වෛද්‍යවරයෙක් විදිහට රෝගියෙක් පරීක්ෂා කරනකොට රෝගියා සිටිය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙන ඉරියව්ව. ඊට අමතරව ඔයගලන්ට පේනවා මේ ස්ලිට් ලෑම්ප් එකේ මං කිව්ව මේ අන්වීක්ෂ කොටසයි මේ ආලෝක ප්‍රභවයටයි අමතරව තව කොටසක් තියෙනවා. හරි? මේක ගොඩක් උපකරණ වල තියෙනවා. සමහර ඒවා නැති ඒවා තියෙන්නත් පුළුවන්. ඉතින් මේක මොකක්ද කියලා කියනවා නම් මේක තමයි අපි ඔයගොල්ලෝ දන්නවනේ ඇහි ප්‍රෙෂර් කියන එක ඉතින් ගොඩක් අය දන්නවනේ කිව්වහම නේද? ඉතින් ගොඩක් අය හිතන්නේ ඇහි ප්‍රෙෂර් එක තමයි ග්ලූකෝමා කියලා. ග්ලූකෝමා කියන ඇහි ප්‍රෙෂර් ඔය දෙක සමානයි කියලා ගොඩක් අය හිතනවා. අපි ඒවා අපේ channel එකේ ඉදිරියට කතා කරමු.
අද මම මේකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ උපකරණය අපි පාවිච්චි කරන ඇහි ප්‍රෙෂර් බලන්න. හරි? ඉතින් මේ උපකරණය ගෙන් අපිට ඔයගලගේ ඇහි ප්‍රෙෂර් එක රීඩින් එකක් ගන්න පුළුවන්. ගොඩක් අය ප්‍රෙෂර් බලා ගන්නම කියලා එනවනේ. රයිට්? ඉතින් එතකොට අපි කරන්නේ ඇහැට අපි හිරිවැටෙන බෙහෙතක් දානවා. රයිට්? හිරිවැටෙන බෙහෙත දාන්නේ මොකද? අපි මේක ඇහි ප්‍රෙෂර් එක පරීක්ෂා කරනකොට මේ කොටස ඇහි ඉස්සරහා ගෑවෙනවා. කුණිතේ කියලා කොටසේ ගෑවෙනවා. ඒ ගෑවෙනකොට වේදනාවක් ඇති නොවෙන්න තමයි අපි හිරිවැටෙන බෙහෙතක් දාන්නේ. රයිට්? ඉතින් ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේක ගොඩක් රෝගීන් බය වෙනවා මේක ඇහි ගෑවෙනකොට. නමුත් ඒක බය වෙන්න එපා. මේක ඇහි ගෑවෙනවා තමයි. ඔක දැනෙනවා. නමුත් වේදනාවක් එන්නේ නැහැ. මොකද අපි හිරිවට්ටවල මේක කරන නිසා. ඒ ආකාරයට තමයි අපි රෝගියෙක්ගේ ඇහි පීඩනය, අක්ෂි පීඩනය නැත්නම් අයි ප්‍රෙෂර් එක චෙක් කරගන්නේ. එතකොට අපි දැන් මේ ඇහි පීඩනය බලනකොට මේ අපේ සුදු එළිය සුදු ආලෝකය අපි නිල් පාට ආලෝකයක් බවට පත් කරගන්නවා. රයිට්? මේ ආකාරයට මේ විදිහට. රයිට්? ඉතින් මේ නිල් එළිය මේ කොටසට වැටෙන්න දීලා තමයි අපි ඇහි ප්‍රෙෂර් එක බලන්නේ. ගොඩක් වෙලාවට මේකේ අපි මේ විදිහට ඇහි ප්‍රෙෂර් එක බලනකොට අපේ රෝගියා ගොඩක් වෙලාවට පෙළඹෙනවා මේ නිල් පාට එළිය දිහා බලන්න. ඒක වැරදි. එතකොට අපිට මේ හරි මෙෂර්මන්ට් එකක් ගන්න අමාරුයි. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ලෙඩක් හරි කෙලින් අපි දිහා අනිත් ඇහෙන් කෙලින් බලන් ඉන්න ඕනේ. එතකොට තමයි හරි ඇහි ප්‍රෙෂර් එක අපිට ගන්න පුළුවන්. ඉන්නේ නැතුව මේ නිල් පාට එළිය දිහාවට ඇහැ හරවලා බලන්න යන්න එපා. හරි? අනිත් ඇහෙනුත් ඒ පැත්ත දිහා බලන්න යන්න එපා. රයිට්? කෙලින් බලන් ඉන්න. හැමතිස්සෙම වෛද්‍යවරයා කිව්වේ නැත්තම් කෙලින් බලන් ඉන්න පුරුදු වෙන වටපිට බලන එක කරන්නේ නැතුව. තව කියන්න ඕනේ කරුණක් තමයි අපි දැන් රෝගියාගේ ඇස් පරීක්ෂා කරනකොට සමහර අවස්ථාවල අපිට පේන ඇහි ඉදිරි කොටසට අමතරව ඇහි පිටිපස්සේ තියෙන ස්ට්‍රක්චර්ස් උත් තියෙන මේ කොටසුත් අපිට බලන්න අවශ්‍ය වෙනවා. මේ ඇහි අපි ඕගලන්ට බැලුවම පේනවා මේ තාරා මණ්ඩලය කියන මේ කොටස අපි ඔය සමහර අයගේ දුමුරු පාට සමහර අය කළු පාට තියෙන්නේ. රයිට්? ඒකේ මැද තියෙන මේ කළු පාට ඇහි බබා කියලා හැමෝම කියන කොටස. රයිට්? මේ කොටසෙන් අපිට ඇහැ ඇතුළ දිහා බලන්න පුළුවන්. හරි? ඉතින් මේ ඇහැ ඇතුළ දිහා බලන්න අපි ගොඩක් වෙලාවට ඒක පහසු කරගන්න ඇහැට බෙහෙතක් පාවිච්චි කරනවා. දාන බින්දු බෙහෙතක් දාලා මේ ඇහි කණිනිකාව එහෙම නැත්නම් පියුපිල් කියන එක අපි ලොකු කරගන්නවා. හරි? ඉතින් මේක බෙහෙත දැම්මට පස්සේ විනාඩි 20ක් විතර යනවා ඒක. ඇහි කණිනිකාව ලොකු වෙන්න. එතනදී අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි අපි මේ ඇහි කණිනිකාව විශාල කරන්න දාන බෙහෙතේ පොඩි අතුරු ආබාධ තියෙනවා. తాවකාලික අතුරු ආබාධ. ඒවා තමයි తాවකාලිකව ඉරේලිය ලයිට් එලි වගේ දේවල් බලන්න අමාරු වෙන්න පුළුවන්, පහසු වෙන්න පුළුවන්. මොකද දැන් ඇහි කණිනිකාව ලොකු වෙලා නිසා ඇහැට ඇතුළු වෙන ආලෝක ප්‍රමාණය වැඩි. ඒක පාලනය කරගන්න අමාරුයි. ඊට අමතරව මේක ඇහි කාචයට తాවකාලිකව බලපෑමක් කරනවා. ඒකින්ද ළඟ ඕගොල්ලෝ කරන වැඩ ළඟ දෙයක් බලනකොට මොන හරි පොතක් කියවන්න, මොන හරි ලියන්න, ෆෝන් එකේ තියෙන දෙයක් බලන්න වගේ දේවල් කරන්න අමාරු වෙනවා. මොකද ළඟ තියෙන දේවල් බොඳ වෙලා පේනවා. ඒකත් తాවකාලිකයි. පැය 4ක් 5ක් යනකොට මේ සයිඩ් ඉෆෙක්ට්ස් ටික නැති වෙලා යනවා. ඉතින් දැන් එතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි දැන් කවුරු හරි ළමෙක් පාසල් යන ළමෙක් පන්ති යන ළමෙක් දැන් පන්තියක් දාගෙන ඉස්කෝලේ යන බලාගෙන මේ බෙහෙත දාලා පරීක්ෂා කරොත් එයාට පන්තිය වැඩ කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඒ දේවල් හරියට ප්ලෑන් කරගෙන ඊට පස්සේ මුකුත් වැඩක් දාගන්න නැතුව තමයි මේ පරීක්ෂණය කරන්න ඕනේ. ඊට අමතරව දැන් බස් එකේ වගේ යනවා නම් ඕගලන්ට මේ අපි ගන්න සල්ලි වල බොඳ වෙලා පේන්න පුළුවන්. බස් ටිකට් එක ගන්න අමාරු වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒක නිසා ගොඩක් වෙලාවට හොඳම දේ තමයි කවුරුහරි කෙනෙක් එක්ක එන්න ඕනේ. මේ වගේ පරීක්ෂණ කරද්දී ඉතින් එතකොට තව දෙයක් තමයි ඉතින් මේ ඇහි බබා ලොකු කරලා බලන්න, කණිනිකාව ලොකු කරලා බලන්න අවශ්‍ය වෙන්නේ මොන වගේ අයටද කියන එක. ගොඩක් වෙලාවට ඔයාලට පෙනීමේ අඩුවක් තියෙනවා. ඊට අමතරව දියවැඩියාව තියෙන රෝගීන් නම් ගොඩක් වෙලාවට අපි මේ බෙහෙත දාලා බලනවා. ඉතින් මේ වගේ කෙනෙක් අක්ෂි පරීක්ෂාවට එනකොට තව කෙනෙක් එක්ක එන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ටැක්සි එකක වගේ එන්න පුළුවන් නම් ඒ ප්‍රශ්න මග කරගන්න පුළුවන්. ඊට අමතරව වෙන ගැටලු වලට එන කෙනෙක් අපි හිතමු නගරයක් ඇවිල්ලා ඒ වගේ දේවල් වලට අපි ඉතින් මේ බෙහෙත දාලා බලන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි ඇහැ ඇතුළ දැන් මේ විදිහට ඇහි කණිනිකාව
ලොකු කරලා එහෙම නැත්නම් පියුපිල් එක ලොකු කරලා ඇහැ ඇතුළ බලනකොට අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ උපකරණයක්. මේක ඇවිල්ලා අපි අතේ තියාගන්න කාචයක්, right? ඉතින් මේ කාචය පාවිච්චි කරලා අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ ඇහැ ඇතුලේ තියෙන කොටස් බලන්න. මෙන්න මේ ආකාරයට. ඉතින් ඒ විදිහට මේ ඇහැ ඇතුළ බලනකොට ඔබගේ වෛද්‍යවරයා ඔබට කියයි කෙලින් බලන්න. හරි? මේ කන දිහා බලන්න, අනිත් කන දිහා බලන්න, උඩ බලන්න, පහළ බලන්න වගේ එක එක විධානයන් දෙනවා. ඉතින් ඔයගලන් තියෙන්නේ ඒකේ විදිහට ඒ කියන තැන් ටික බලන්න. right? මේ බලනකොට පසු වෙන එක කාරණයක් තමයි දැන් පරීක්ෂා කරලා අපි බලන ඇහැ විතරක් ඇරලා අනිත් ඇහැ වහගෙන ඉන්න උත්සාහ කරන ගොඩක් ලේඩු. ඉතින් ඒ රෝගියාට වගේම වෛද්‍යවරයාටත් එහෙම කරනකොට අපහසුතාවක් දැනෙනවා. මොකද ලොකු ආලෝකයක් අපි ඇහැ තුළට යොමු කරන නිසා දැන් අනිත් ඇහැ වහලා අපි පරීක්ෂා කරන ඇයි විතරක් බැලුවොත් ඒ ලෙඩට පේන්නේ එළිය විතරයිනේ. ඒකට ගොඩක් අමාරුයි. ඒ නිසා ගොඩක් වෙලාවට මම මගේ රෝගීන්ට කියන්නේ අනිත් ඇහැ අරගෙන අනිත් ඇහෙන් අපි කියන තැන් උඩ පහළ යට ඒ ටික ඒ විදිහට බලන්න කියලා. එතකොට පාස්වර්ඩ් දැනෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා දැන් මුල් වතාවට අක්ෂි වෛද්‍යවරයා හමු වෙන්න යන ඔබට ඊට අමතරව දැනටමත් අක්ෂි වෛද්‍යවරයා නිතර මුණ ගැහෙන්න යන කෙනෙක් වුණත් මේ දේවල් මේ කරුණු හරියටම දැනගෙන හිටියේ නැති ඔබටත් මේ වීඩියෝ එකේ තිබුණු කරුණු යම්කිසි විදිහකට උදව්වක් වෙයි කියලා. ඉතින් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔබ සැමට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.